ලංකාවේ ඔයා ගොඩක්ම යන්න ආස කැමති තැන් මොනවද? ගොඩක් එන්ජොයි කරන ලොකේෂන්ස්. ලංකාව ඇතුලේ එකම තැන ගිහිල්ලා එන හැම පාරම මාර පොඩි චේන්ජ් ඕවරයක් මට එනවා වගේ ෆීල් වෙනවා. ඒකට යන්න හැම වෙලෙම chance හම්බෙන්නෙත් නැහැ. කතරගම. කතරගම පොඩි කාලේ ඉඳලම අපේ ආච්චිට කෝවිලක් තියෙනවා. ඒ වත්ත ඇතුළෙන්ම එයා හදපු කෝවිලක් තියෙනවා. ඒ කෝවිල අපි ෆෙස්ටිවල් කරනවා. ඒ දේවල් එක තමයි මං හැදුනේ. අපි හිටියේ කොච්චිකඩ හින්දා ඒ වත්ත ඇතුළෙන් එළියට ආපු ගමන් එළියට ඒ කියන්නේ වත්ත ඇතුළේ තමයි කෝවිල් තියෙන්නේ. වත්තෙන් ඇවිදලා මේම එළියට ආපු ගමන් මේ පැත්ත පන්සල තියෙනවා, මේ පැත්ත කොච්චිකඩ චර්ච් තියෙනවා. පන්සලේට පොඩ්ඩක් පාර දෙකක් තුනක් එහෙම පව් කරලා ගියාට පස්සේ පල්ලි තියෙනවා. ඒ හැම එකටම අපිව පොඩි කාලේ ඉඳලම එක්කන් යනවා. ආච්චි. පන්සලට එක්කන් යනවා. ඔයා කියන්නේ කොච්චිකඩ චර්ච් එක ඉස්සරහා පාරෙන් එද්දි වමට හැරුණාම තියෙන එතන තියෙන පල්ලියද? කොච්චිකඩ චර්ච් එකේ ඒ ෆේස් තියෙන ෆේස් එකේ කෙලින්ම තියෙන ඒ පාර. ජම්පටා ස්ට්‍රීට් කියලා කියන්නේ. එතනින් හැරිච්ච ගමන් තියෙන මේ කෝවිලද ආච්චිගේ කෝවිල? නෑ ඒකේ වත්ත තියෙනවා. ඒක වත්ත ඇතුලේ තියෙනවා. සෝ එහෙම පුරුදු කරා. සෝ පොඩි කාලෙම හැම අවුරුද්දම මං හිතන්නේ ජූන් හරි ජූලයි හරි අපේ ෆැමිලි ඔක්කොමලා එක්කගෙන කතරගම යනවා. කතරගම ගිහිල්ලා කිරිවෙහෙර මුරුගන් කෝවිල් ඒකෙන්ම තියෙනවා බාබා කෝවිල් පල්ලි මුස්ලිම් කෝවිල් ඒ ඔක්කොම බලලා කරලා තමයි එන්නේ. ආයේ ඉතින් මේ මොකද්ද සෙල්ල කතරගම ඒ ඔක්කොම යනවා. මඩුමාදා කෝවිල් යනවා. මඩුමාදා කියන්නේ සිංහලෙන් කොහමද කියන්නේ? අපි මඩුමාදා ඒකට හැම අවුරුද්දෙම එකපාරක් යනවා. සෝ ඒක එක ඒජ් එකෙන් පස්සේ කියන්නේ ආච්චිට පොඩ්ඩක් අර බැරි වෙන ටයිම් එකක් ආවට පස්සේ කවුරුත් කරෙන්නේ නැහැ. කරන්න බැරි වුණා. හැබැයි ඒක ආපහු අපි නිකන් අවුරුදු 10කින් පස්සේ කරන්න පටන් ගත්තා. අපි පොඩ්ඩක් ඕකේ වුණාට පස්සේ අපිට එහෙම ඒ කියන්නේ සල්ලි වේදම් කරලා කෝවිලකට ගිහිල්ලා එන්න පුළුවන්. ඒකේ කතරගම ගිහිල්ලා අපේ ෆැමිලි එකම ගිහිල්ලා එන්න පුළුවන් විදියක් ආවට පස්සේ ඒකෙන් පස්සේ ලයිෆ් එකම චේන්ජ් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපිට අමාරුවෙන් තියෙන හැමදේම පොඩ්ඩක් ලේසි වෙන්න පටන් ගත්තා. ඒක පස්සම හිතුනේ ඒ ටයිම් පීරියඩ් එකේ ඒ බ්ලොක් වෙච්ච ටයිම් එකම අපිට ඒක අපේ ලයිෆ් එකේ ලියලා තියෙන එකක් වෙන්න පුළුවන්. මොකද ඒ ටයිමුත් අපි කතරගම කෝවිල් හරි අපි ඒක මාර පීස්ෆුල් ඒරියා එක. ඒකට ගිහිල්ලා ඇවිල්ලා නම් අපි තවත් දියුණු වෙලා අපේ ෆැමිලි එකම කියලා හිතන බඩ. අර හાર્ඩ් කාලේ ඔක්කොම අපිට මිස් වෙලා. ඔව් ඒක ඒ ටයිම් එකම අපිට අපේ ලයිෆ් එකේ ලියලා තියෙන එකක් තමයි කියලා හිතන්න පටන් ගත්තා. ඒකෙන් පස්සේ යන්න ගියට පස්සේ දැන් හැම අවුරුද්දෙම කතරගම අනිවාර්යෙන් යනවා. එක පාරක් හරි ගිහිල්ලා එනවා. ඒ ගිහිල්ලා එන ටයිම් එකට මම ගොඩක් කැමති. කතරගම කියන්නේ ඇත්තටම මොකක් හරි තියෙන තැන.